ආයිබෝවන් ඔයාලා හැමෝටම තැඹිලි පාට නැති වෙලාවට තවත් කලර්ස් කීපයක් එකතු කරලා කොහොමද තැඹිලි පාට අයිසිං එක හදාගන්නේ කියලා අද මේ වීඩියෝ එකෙන් ඔයාලට මම කියලා දෙනවා. ඉතින් එහෙනම් අපි වීඩියෝ එකට ගිහිල්ලා බලමු. මේ සඳහා මට අවශ්‍ය වෙනවා රසාකෝ ලෙමන් යෙලෝ එක, ඒත් එක්කම වයිට් කලර් එක, ඒත් එක්කම නියෝන් රෙඩ් එක. ඔයාලට ඕනම රෙඩ් එකක් මේ සඳහා භාවිතා කරන්න පුළුවන්. ඒ වගේම ඕනම බ්‍රෑන්ඩ් එකක් භාවිතා කරන්නත් පුළුවන්. ඉතින් මම ඉස්සෙල්ලාම බටර් අයිසිං එකට මේ කලර්ස් තුنين බිඳුව දාගන්නවා. ඉතින් ඔයාලා වැඩි කලර්ස් එකතු කරන්න යන්න එපා. එක බිඳුවකින් පටන් ගන්න. එතකොට ඔයාලට අවශ්‍ය ෂේඩ් එක හදා ගන්න පුළුවන්. දැන් මම රතු පාටිනුත් මේකට බිඳුවක් එකතු කර ගන්නවා. ඊට පස්සේ මේක මම හොඳින් මික්ස් කර ගන්නවා. ඉතින් ඔයාලට පේනවා ලස්සන තැඹිලි පාටක් තමයි අපිට එන්නේ. ඉතින් සමහරක් වෙලාවට හදිසියට අපි ළඟ කලර්ස් නැති වෙන වෙලාවල් තියෙනවා. ඉතින් ඒ වගේ වෙලාවකදී ඔයාලට අනිත් කලර්ස් භාවිතා කරලා මේ වගේ අපිට අවශ්‍ය කලර් එක හදා ගන්න පුළුවන්. ඉතින් ඔයාලට මේක තව ටිකක් තද කරගන්න ඕන නම් මේකට තව yellow බිඳුවක්, red බිඳුවක් දාලා ඔයාලට අවශ්‍ය ෂේඩ් එක හදා ගන්න පුළුවන්. එහෙනම් ඉතින් මම හිතනවා මේ වීඩියෝ එකත් ඔයාලට ප්‍රයෝජනවත් වෙයි කියලා. ගිහින් එන්නම්. නොදන්න අයට බලන්න, ෂෙයා කරන්න අමතක කරන්න එපා. ඔයාලට සුබ දවසක්.